ඉතින් අද ගලන ඉතින් සිවිලි ඩේ ව්ලොග් එකක් තමයි. ඉතින් අද නැතිනම් ඩේ ව්ලොග් එකක් කියන්නේ ඩේ ව්ලොග් එකක් මන්ද මේ මට වීඩියෝ ගන්න දැන් වෙලාව 1කට තමයි මම වීඩියෝ ගන්නෙ. ඩේ ව්ලොග් එකක් කියන්නේ මට උදේ මතක් වුණේ වීඩියෝ ගන්න ඕනේ මම ඊයේ මාක් කරන් හිටියේ අද වීඩියෝ ගන්න කරනවා කියලා. ඒක මට උදේ මතක් වුණේ නැහැ. දැන් තමයි මට මතක් වුණේ මම මේ වීඩියෝ කරනවා ඕනේ කියලා. කමන්න නැහැ ඉතින් ඩේ ව්ලොග් එකක් කියන්නේ ඉතින් ඔයාලා දන්නවා ඉතින් සාමාන්‍ය ඩේ ව්ලොග් එකක් කියන්නේ ඉතින් උදේ නැගිටලා තිබුණා මේ ටික. ඉතින් ඔය ටික තමයි ඩේ ව්ලොග් එකක් විදිහට සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් අද ලොකු වැඩක් තියෙනවා අපිට කොටුවක් හදන්න දෙනවා. කොටුවක් කියන්නේ ඔයාලට මම පෙන්නන්නම් මමයි අප්පච්චි හදපු කලින් හදපු කොටුවක්. හරිද? ඒක දැන් අත්‍තරම කොටුවක් කියලා බලන්න බෑ. මෙතන මඤ්ඤක් කොහොල තියෙනවා. ඒක නෙමෙයි කොටුව. ඔන්න අර කොස් ගහක් මේ පොල් ගහක් පේනවද? පේන්නෙත් නැතුව ඇති අර මඤ්ඤක් කොහලා හරි තියෙන්නේ ඔරහි. අන්න ඒ කොටුව. කොටුවක් මත් නෙමෙයි කියන්නේ. ඒකේ පේන්නේ නැහැ කොටුවක්. ඒක වට කරලා හදලා තිබ්බේ. ඒක නෑ. මම වට කරලා හදලා තියෙන්නේ අපිට තියෙන්නේ කොටුවේ ගල් වගේක් තියෙනවා. ඒ ගල් ටික අයින් කරලා අපිට තියෙන්නේ එතනද තාම මම අර පැල කරන්න ඕනේ උවලන් ගිනාවේ නෑ. මට පැල දෙක තුනක් තියෙනවා. මේක කන්න අපි ඒ ටික හදන්න ඕනේ. ඒ ටිකයි තව ඔය වගේ ලොකු වැඩක් කරන්න තියෙනවා. ඉතින් අද පට්ට හුලගක් තියෙනවා. ඊයේ නම් වහින්ලාගේ තිබ්බේ. මේ අද අවුව පායලා තිබ්බ අතරේ අද කරන්න හිතුණා මට ඒකින්ද එහෙනම් ගැම්මට මෙයන් ඉස්සලම් කොටුව හදන්න කලින් අපිට තියෙනවා මේ පොඩි වැඩක් ගන්න. ඒ වගේම තමයි උදැල්ල නෑ වැඩි කියන්නේ. උදැල්ල මම මේ මෙහෙන් තියලා තිබ්බන්න අතනින් තියලා තිබ්බ හේතු කළා. උදැල්ල නෑ වැඩි කියන්නේ මේ උදැල්ල නැතුව දැන් වැඩි කරන්න අමාරුයි නේ. අපිට අතින්වත් තමයි ගල් ටික අයින් කරන්න එන්නේ. මොකක් හරි ඕනියක් කරන් ගිහින් පොඩි කියන්නේ පොඩ්ඩක් නෙමෙයි ගල් තියෙන ගොඩක් ලොකු ගල් තියෙනවා. හරි යවුවා අපි බලමු මොකක් හරි එතකොට කරමු. හැයි යන්න බෑ මේ තුළුමේ වල තියෙන්නේ පේනවද දන්නේ නැහැ හරිද? මගේ තොලේ හොඳටම ලේ ආවා. මේ දැන් ආවේ. උණ බටේ අර කූරක ඇදිලා අඩද පොඩි වෙලාවට يعني හරියට ඇදුන්නේ ඒක හරි යද්දි ඇදුනේ. වීඩියෝ කරන්නෙද්දි. හරි දැන් අපිට ඉස්සල්ලාම කරගන්න තියෙන්නේ මේ ගල් ටික අයින් කරන එක තමයි. ඔයාලා මම ඉස්සල්ලාම පෙන්නන්නම් ගිහිල්ලා කොහොමද මම වට කරලා තියෙන්නේ කියලා ඔයාලා මම පෙන්නන්නම් ඉස්සල්ලාම. කොහොමද මම වට කරලා තියෙන්නේ කියලා වට කරලා කියන තව පොඩි රෙද්දක් හොයන්න ඕනේ. ඉතින් රෙද්දක් කවන්නේ මේ වාගෙන තව එක තැනක් කට ගන්න ඕනේ. ඒක නම් වට කරක් කමන්නේ හැඩ. හැබැයි පුළුන්නට යනවා. අන්න ඒක තමයි මේ මම වට කරලා තියෙන්නේ. හරිද? ඔයාලා පේන ඇති ඒ ටික තමයි මම වට කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ ගිහිල්ලා මේ ටික හදන එක තමයි. හරිද? ඉතින් මම මේ උදැල්ල කියලා දෙන්නේ ඒකේ නෑ අන්න. ඒ කියන්නේ ඒකේ නෑ මේ අය වල උදැල්ල කවුරු හරි ගියාද කියලා දන්නේ නෑ. කොහොම උදැල්ල නෑ හරිද? ඔය අපේ පරණ channel එකේ හිටියනම් ඔයාලා දන්නවා ඇති මේ මොකද්ද කියලා. හරිද? ඔයාලා අපේ පරණ channel එකේ හිටියනම් ඔයාලා දන්නවා ඇති මේක මොකද්ද කියලා. අර ඒ අපේ ගබඩාවේ මොකක් හරි එකක් වුණා. දැන් කියන්නේ ගබඩාවක් තියෙනවනේ අපිට. මේකේ වහලේ ගියා අපි පොඩ්ඩක් දුන්න බලමු. බලනවා ගියා කියලා ඒක ඉන්නේ නැහැ. අපිට ගබඩාවක් තියෙනවනේ යාළුවෝ. ඔයාලා දන්නවා ඇති අපේ පරණ channel එකේ තියෙන හරිද? ඒ ගබඩාව ගැනයි මේක මොකක්ද කියලා මේක තමයි ඇවිල්ලා guys කලින් ලස්සනට මේ බිත්ති වල තීන්ත ගාලා කියන්නේ මෙතන ඔහොමනේ මේ තිබ්බේ ලස්සනට හදලා තිබ්බේ ඒ ටික ගලවලා ඔක්කොම ගලවලා තමයි විදිහට හැදුවේ. දැන් මේක ඇවිල්ලා හොදන තැනක්. ඒ කියන්නේ මේකෙන් තමයි ලින්දෙන් වතුර ගෙනල්ලා මේකට දාන්න ඕන. මම ලින්ද පස්සේ දවසක වෙන්නන්න. හරිද? අද වෙන්නන්න විදිහන්නේ අරහි තියෙන කැලේ පැත්තේ දාන්න ඕනේ. ලින්ද වල දෙකක් තියෙනවා. අපිට දෙකක් තියෙනවා. හැබැයි එකකින් වතුර ගන්නේ. අනිත් එකේ වතුර පේන්නොත් නෑ. ඒක හිදිලා කියන්නේ කොළු රෝගුණා. අනිත් එකේ නම් වතුර තියෙනවා. ඒක පොඩ්ඩක් උඩ වතුර ටික අරගෙන මේ යට වතුර ටික දාලා මෝටරයක් දාලා ගන්න පුළුවන්. අපි එහෙම කරන්න යන්නේ දැන් නෙමෙයි. තා ටික දවසකින් හරි දැන් අපි කොටුව හදමුටක් ගන්න. මොකද දැන් වැස්සොත් ඉවරයි. ඒකින්ද හැබැයි ගල් ටික අයින් කරන එක තමයි අමාරුම වැඩි. බලමු ගිහිල්ලා. තුලගනේ. ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහම වල පේන විදිහ ගන්න ඕක තමයි කොටු විදිහට හදලා තියෙන්නේ. ඒ අය බිම ගල් කියන මේ වයින් කරන්න බෑ. හරිද? මෙන්න මෙච්චරක් අපිට අයින් කරන්න තියෙනවා. වයින් කරන්න බෑ.
වැඩේ කියන්නේ guys මෙන්න මේ පල්ලෙහා සුද්ධ කරලා තියෙන්නේ නේද අපිට අතනමත් කොටුව හදාන්න බෑ හැබැයි වැඩේ කියන්නේ ඉතින් හදන්න බෑ guys ඒ පැත්තට මේ ඒ කියන්නේ වැඩි අවුවක් ඉන්නෙත් නෑ වැස්ස ඉන්නෙත් නෑ කොහොමද වැස්ස ඉන්නෙත් නෑ වැස්ස වතුර බින්දුව දෙක තුනක් තමයි වැටෙන්නේ එතනට ඒකින්ද එතන හදලා වැඩියෝ පුදුනේ අනිත් එක තමයි මේ ඔතන ඌරෝ එනවා ඒ ඌරෝ මාපුවම ඉතින් කොහොමද ඔව් ගලන් යන මේ උඩට එනන් එන්න බෑ මෙතනින් අර මේවා උඩට හදලා තියෙන්නේ මෙතන ඉන්නේ අර එහෙම වටින් උඩට හදලා තියෙන්නේ يعني අපිට උඩට නගින්න ඕනේ උඩට හදලා තියෙන අපිට තියෙන මෙතන ගල් ටික මේවා ගන්න අපිට බිම රෙද්දක් කරලා තියෙන්නේ අන්න ඒ රෙද්ද අරගෙන මෙන්න මෙතන වහන්න පුළුවන් මේ ටික කොහොම වහගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ ඒක වහගත්ත ගිමුක් කොහොම හරි කරලා මෙතන තිබ්බත් කමන්නේ හරිද නිකන් කිව්වේ මේ ගල් අයින් කන්න ගියාම තමයි එපා ඉන්නේ එක්ක මේට උඩින් පස්තියක් ගෙනලා දාන්න ඕනේ එහෙම කරන්න ඕනේ බෑ මොකද අපේ පස් ඇති තරම් තියෙනවා හැබැයි මේකට ගෙනියන්න දාන්න දෙන්නේ ගොඩක් දුර යන්න ඕනේ පස් ගෙන්න දුර කියන්නේ දුරමත් නෑ හරිද පස් ගත්ත ගියමුකෝ හැබැයි ගේන එක තමයි වැඩේ තියෙන්නේ හරිද කොහොමද මේක ගෝණියක් කියන්නේ එක ගෝරියේ මෙතන දාන්න නම් ගෝණි 60ක් වගේ ගෙන්න වෙනවා. ඉතින් හරියන්නේ නැහැ. මේ මෙතන නම් අපිට ගල් නෑ. එතන ගල් නෑ මේ මෙතන හදන්න බෑ. මෙතන ගස් එකයි හදාගත්ත ගෝණි. මෙතන හදාගත්ත ලඩන්න දීගමදි. ඒ කියන්නේ අර එහෙම නම කරන්න බෑ. දීගමදි කොහොම මෙතන හැදුවේ මේලා. අල් වේනන්ටදී ඉන්න අමාරුයි ඒක ඉඳලම එක ප්‍රශ්නයක් තියෙනවා මට ගල් ටික අයින් කරන්න බෑ හරිද මේකෙන් දෙව්වා වලට හයි වෙලා තියෙන්නේ අනිතරම නෙවුවා අයින් කරත් මේ එන පැඩියක් අයින් කරන්න හරිද මේක හින්දා මේ හරියට මෙන්න මේ ලක් කරමු හරිද දැන් මේ උඩට ඌරු ඉන්නේ නෑනේ එතකොට අපි මේම වැඩ කරනකොට මෙතන හදාගත්ත කිමු මෙතන අපිට කොටු හදාන්න පුළුවන් හරිද අර ටික එනතෝ මේ ටික හදාන්න පුළුවන් ඒ කියන්නේ මේක වහලා තිබ්බනම් හොඳයි හැබැයි වහලා තිබ්බොත් අවු වැටෙන්නෙත් නෑ වැස්සෙන්නෙත් නෑ ඒකින්ද කොහොම මේක කරලා තියෙනවද අපි මේම කරමු මෙතන හදමු හරිද මුකුත් වෙන්නේ නෑ මෙතන හදමු ඊට පස්සේ එළිය නම් මනන් තිබ්බොත් වටේට නිකන් ගහලා මේ වටේට මේ ටික කරමු ඒ බෝදයි ඒව කරපු ගාසෙන් හරි එහෙනම් එහෙම තමයි ගන්න තියන්නේ අපිට පාස්පෝර්ට් එක ගෙනල්ලා මේ ටිකට දාන්න වෙනවා පොඩ්ඩ හරිද නැත්නම් මේ මෙතන හයි වෙලා තින්නේ පස් ඒකයි අපිට පොඩ්ඩක් පස් ගෙනල්ලා මේ ටිකට දාගන්න අපි එහෙනම් එකටම කරන්නේ පස් ටික ගෙනල්ලා දාගන්න එක නා අපි යන් ගිහලා පස් ටික ගෙම්මඩම අරන්මු ඉන්නේ පොඩ්ඩයි පස් ඕනේ ඉන්න ඕන කැම්ම එකක් තරන් යන්න පුළුවන් අතන් ගෝනියක් තිබ්බා අන්නේ ගෝනිය අරගෙන යම් පස්සේ මෙන්න මෙතන ගෝනියක් තියෙනවා පස්සේ ගෝනියක් ගහයි ගෝනියක් තිබ්බත් මේක අරගෙන පස් ගෙන්න ඉංග්‍රීස් අපි මෙතන පස් අරගෙන ඉන්නම් අරගෙන ආවම පස්සේ සෙට් ගායිස් මේ හුලගත් එක්ක නම් බෑ කරන්න හරිද අපි කපඩාවේ වහලේ ගියා හරි ඒ වහලේ ගියාගෙන ගියේ නෑ භාගයක් තමයි ගියේ හරිද ගබඩාවේ ගියේ ගබඩාවේ ගියේ වැඩි කියන්නේ පස් මට ගන්න බැරි නම් ඔක්කොම පස් ටික හයි වෙලා මේ යවුවට හරිද පොඩ්ඩයි ගන්න ඕනේ පස් නම් ඕනෙත් නෑ ඉතින් අපි දැන් වැඩේ පටන් ගමු අපි කරන්න තියෙන මේ පස් ටික හලාගන්න එක එනම් ඔයාලා වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා මට යන්න බලන්න පොඩ්ඩක් ඔච්චර යන්න ඕන මේ මිස්ටි කරගෙන හරිද දැන් ගායිස් අපිට එකට හොඳට ගන්න තියෙන්නේ මේ ටික හොඳට අතු ගාගෙන ඉවරලා අපිට කරන්න තියෙන්නේ මේක පොඩි ලොකු ගල් ටිකක් ගෙනල්ලා මේක ටික හදාගන්න දෙනවා අපි එනම් ඉඳලා අරගෙන එන්නම් ඉයකට අරගෙන ඇවිල්ලා අපිට අතු ගන්න තමයි තියෙන්නේ ඉතින් ගායිස් දැන් ඉඳලා ගෙනල්ලා තියෙන්නේ මෙන්න තියෙනවා බඩු දැන් අපි තියෙන්නේ මේ ටික හොඳට අතු ගාගෙන එහෙනම් ඉස්කෝ අතු ගාගන්න අතුගාගන්න කියන්නේ ගයිස් මේක වැඩි වුණා නැහැ නේ පොඩ්ඩයි ගිහින් අතුගාගන්න
ගයිස් අතු ගාගෙන ඉවරයි. අතු ගාගෙන ගොඩක් අතු ගාගෙන තිබ්බේ නෑ. විතර පොඩි කොළ වගේ තිබ්බා. ඒක තමයි අතු ගාගෙන තිබ්බේ. කියන්නේ කොටුව හදන්න ටික විතරක් අතු ගාවම නැති හින්දා මේ ඔක්කොම කොටුව හදන්න ගන්න නැති හින්දා හදන්න තියෙන ටික විතර කොළ ටික අතු ගාලා ගත්තා. දැන් අපිට තියෙන්නේ කෙලින්ම ලොකු ගල් ගෙනල්ලා මේක හදාගන්න එක. ඇත්තටම තොලවල් නැති ඒ ගල් ගේන්නේ කියලා මෙතන භාගයක් පස් හයියයි. භාගයක් පස් හයිය නෑ. එතකොට මං හිතුවා මේ කොටු කරත් තුනයි කියලා. හරි කොටු කරා කියන්නේ ඔයාලා වීඩියෝ කාන්තියන බලන්න එතකොට තේරෙයි. ඇයි මේ වගේ කියලා යන වීඩියෝ කාන්තියන බලන්න මං වැඩි කතා කියන්නේ නෑ. මේ යව්වක් තියෙන එකකින් ටග්ගල ඩේ කරගෙන එනම් බලන්න වීඩියෝ. ඉතින් ගයිස් මෙතන ගල් වගේක් තියෙනවා. ඒකින් තමයි ලේසි. මෙතන ලොකු ගල් තියෙනවා. ඒකින් මම මෙතනින් ගන්න. ගයිස් බොම බරෝ එක පට්ටක් හරි වලට පේන නැති ගල් දාගෙන. ඉතින් ගයිස් මම මෙහෙම ගාවේ මෙන්න මේ තියෙන මෙතන තියෙන පස් හයියයි. අන්න අර පැත්තේ තියෙන පස් හයිය නෑ. ඒක මෙහෙම ගාවේ ඔයාලා තේරෙන්නේ නැති දැන් මොකද කියලා. එහෙම තේරුන්නේ නැත්නම් මම කියන්නේ. එහෙම ගාවේ මේක තමයි කොටුවක් වගේ තියෙන ඉඳලා ලස්සනයි කියලා. මෙතන අපිට කොටු ගන්න තිබ්බේ නෑ. ඒ හින්දා මම ගල් තිබ්බේ එකත් හරිද. දැන් අපිට තියෙන එක වැඩි තමයි ගයිස්. මේට ගල් ගහගෙන ඉන්න ඕනේ. ඒ ටික ගන්න එක තමයි. කොටුවේ සම්පූර්ණ වැඩේ නේද කරන්න බැරි වෙයි. පාර්ට් 2 ගේන්න වෙනවා. මොකද මේ අර පැකට් තියෙන අර බෝන්චියට වගේ දාලා පැකට් අන්න මම දන්නේ නැහැ. ඒව ගෙන්න ගන්න ඕනේ අදහසේ. අපේ අප්පච්චි වැඩල්ලේ ඉතකොට එතකොට ගෙන්න ගන්න ඕනේ. ඒකෝට හවස් කියන්නේ රෑ 6 වගේ වෙනවා. ඒකෝට 6ට මට ඇවිල්ලා හිටවන්න බැරි ඉඳ හිට තමයි ආයෙ හිටවන්න ඕනේ. ඒ හින්දා පාර්ට් 2 ගේන්නම් කියලා හිතුවා. ඔයාලා දැන්ට කරන්න පුළුවන් ටික ඔයාලා වීඩියෝ එක බලාගෙන යන්න. මෙතනින් මම තියන්නම්. දැන් මම අනිත් පැත්තට ගල් ටික තියාගෙන යන එක තමයි තියෙන්නේ. ඒ ටික තියාගෙන guys ඒ ටිකක් තියලා ඉවරයි. ඒ පොඩි ගල අතින් හරි ඉතින් තිබ්බා. මෙන්න මේක තියෙනවා guys. මේ තියෙන්නේ හරිද? මේ තියෙන්නේ ඉස්සර අපි සෙල්ලම් මම දෙකවසරේදී සෙල්ලම් කරන්න ගත්ත මිනිස් ගල හරිද? ඒක දෙකට කෙල්ලලා.
nanti aing මේෂ් කරලා කොවීමද එකයි දෙකයි තුන කයි දෙකයි දැන්ට දෙකක් තියෙනවා මම බයලා ගියා ඉදලට හරි එකයි දෙකයි දැන්ට අපිට දෙකක් හයි කරගන්න පුළුවන් මෙතන එකක් ගාමුත් හොඳයි කියලා හිතනවා මොකද කියන්නේ ගහමු එහෙනම් මෙතන එකක් ගුඩ් ගහමු වැඩකට තුනයි ඉගෙන අපිට තුනක් ගෙන්න ගන්න පුළුවන් බෝන්චි වගේ මෑකරල් වගේ ගොඩක් දේවල් ගෙන්න ගන්න පුළුවන් ඉතින් අත්තරින් කෝත් ඔයාලා හිතන ඇති මේක අගක් මුලක් නැහැ කියලා හරියටම ඔව් මං හදිස්සියෙම වැඩේ කරන්නේ මොකද හවසට මට ලොකු ගමනක් යන්න තියෙනවා හවසට ගිහිල්ලා කොහොමද එන්නේ 5 මාට වගේ තමයි. ඒ කියන්නේ දැන් 2 මාට වගේ යන්න ඕනේ දැන් වෙලාව. අනේ මන් දා ඉස්සෙල්ලා 1:50ට තිබ්බි 2 මාට කියන 3 මාට වගේ තමයි ගෙදරින් යන්නේ. එන්නේ 5 මාට වගේ තමයි. ඒකට කොහොමත් මට ඊඩු පින් ගන්න වෙනවා. ඒක හදිස්සියට ගන්න. හොඳට මාඩු මෙතන කුඩ් ගහමු. එහෙනම් මෙතන පොඩි ගලක් තියෙන මේක ගන්න පුළුවන් මේක ගන්න ගන්න එහෙනම් අපේ ගලක් කඩේ හරි එහෙනම් ඔයාලා වීඩියෝ බල ඉන්න බලන්න මම ගිහිල්ලා ගල් කරගෙන ඉන්න guys එනට අවුවක් තියෙන්නේ පා වෙලා තියෙන්නේ දැන් මම මට කරන්න දෙන්නේ කොහොමද වැඩේ කරන්න වතුර ගොඩක් බීලා නැහැ උරල් දෙනවා හරි කොහොමද වැඩේ කරන්නේ let's go ඉතින් guys මට අතන තිබුණා බොග්ගල් කෑලි දෙකක් හම්බුණා. ඒ දෙක තියාගමු වාසි හරි හම්බුන එක. හරි. ඒ දෙක තිබ්බාම ඇති වුණා. හරිද? දැන් වැඩේ වල මෙතන 1 2 3 අපිට 3ක් දැක්ට තියන්න පුළුවන් සතුට. වැඩි සතුට වෙන්න ඕනේ නැහැ. අපිට 3ක් තියන්න පුළුවන් මේක. හරිද? යන්න පුළුවන්. ඇතුළේ දැන් යන්න එපා කොහොමද මේ හදන්නේ කියලා. හරිද? ඔව් මම දන්නවා ඉතින් හරිද? මට පුළුවන් විදිහට මම හැදුවේ. ඒ කියන්නේ මම හිතනවා මේ හරියයි කියලා. හරිය නැත්නම් කොහොම මේක හරියනවා හදනවා. හරිද? ඒක මගේ කීනේ. මෙතන ඇත්තට ගොත් වාස්ස හොඳට වහිනවා. ඌ වැටෙනවා. ඒකින්ද තමයි මම මෙතන තෝරගත්තේ නේද? ඌරෝ කිව්වේ. වැඩේ කියන්නේ එතන පොල්ලත තියෙන වැටේ ඉන්නේ. නෑ ඌ වැටෙන්නේ නෑ. ඌ වැටෙන්නේ නෑ. belum wedding පට්ට වුවයි රිදෙනවා ගේන්නත් කලින් රිදෙනවා හරිද ඉන්නේ මේ හරිද ගේන්න කොට හැස් දෙකට අර අවුල් වතුර ගොඩක් වතුන වතුර බොන්න ආයන්න බෑ මට වතුර බොන්න ගියොත් අන්නවරම ෆෝන් එකේ වීඩියෝ බලන්න ආය බැලුවොත් එන්න වෙන්නේ නැහැ මම දන්නවා හොඳට ඒකින්ද මම යන්නේ නැහැ කරන්න දෙන්නේ නැහැ තව පොඩ්ඩක් ඉඳින්න පොඩ්ඩක් කියන්නේ ඔච්චර ඉන්නේ හදන්නේ ඔච්චර හදන්නේ ඉතින් මම බැලුවා කලක් ගමන්ලා හිතුවත් හොඳ නැද්ද එලා ඒ වගේ ඉන්න ඉතින්ලා පස්සේ ඉන්න බෑනේ
ගයිස් මෙතන දිගට මේසයක් හදලා තිබ්බේ ඒක අර මේ රිලව් එහෙම කැඩුවා. ඒකෙන් අපරාධ නැත්නම් ඒ උඩ තවන් දාන්න තිබ්බා. අපි දැන් තවන් දාන්න එක්කත් හදන්නේ නා. අපිට මල් පෝච්චියක් තියෙනවා. අතන මල් පෝච්චියක් තියෙනවා. එතන බඩු ටිකක් තියෙනවා. අපි ඒ ටික ගිහිල්ලා ගේමුකෝ. බාලා ගෙනාලා සෙට් වෙන්න. ගයිස් එතන මල් පෝච්චියක් තියෙනවා. එතන පොඩි කප්පක් වගේ තියෙනවා. හරිද? මේ දෙකේම අර මල් පෝච්චි තවන් දාපු කුයි තමයි. අපිට තවන් දාන්න මේක ඇති වෙයි. නෑ නේ ඇති වෙයි. අපි මේක දැන් ওই පැත්තකින් තියාගමු. දැම්ම අපිට මේව අවශ්‍ය වෙන්නේ නැති හින්දා අපි මේව පැත්තකින් තියාගමු. අපි ඒවා මෙන්න මෙතනින් තියාගමු. මොන විදිහට ලස්සන. මෙතනින් තියාගමු. මල් පෝච්චියත් අපි පස්සේ දවසක ඔය උදැල්ලක් හම්බුනහම පස්ටියක් ගෙනල්ලා දාගමු. උදැල්ලන්ට කොහොමද වැඩේ කරන්න බෑ. හරිද? උදැල්ලන්ට අමාරු වැඩේ කරන්න. වැඩි තමයි තියෙන්නේ. බලමු. අතන මල් පෝච්චියක් තියෙනවා. හරිද? ඒක ගන්නේ කියන්නේ හරිද? aduh ඉස්සෙන් තමයි අයිසොයිසොයිස් මේ ගෙන්චරෙන් හැබැයි මේක පස්සුත් තියෙන මොකද කියන්නේ මොකද අපි ගෙනියලා බලමු ඔයාලා කැප් මේක මෙතන ඉන්න මම ගිහලා අරගෙන යනවා හරි එනට බාර යටද ගේන්න බෑ හරිද ඒක මම මේ අදගෙන ඉන්නේ බලමු මොකද වෙන්නේ කියලා අරගෙන දැන් ළඟටම ගෙනත් තියෙන එතන තියෙන බිම අතන දැන් එන්නේ ඒක තමයි තියෙන අමාරු වැඩි වැටුණත් දැන් ගෙනාවා අපිට තියෙන මෙතන ගෙන්න ගන්න එක ගෙන්න ගන්න මේ ගේන්නේ මේක ගෙනල්ලාම අතුගම් කියන්නේ හොඳට අතුගම් ගන්න guys yang kudincian lah kudincian guys jangan lihat ya motor ini dari dan jenis untuk ratu gana ini mah tu gana saudara
කරලා තියෙන නඩ ටික ඉවර කරා. ගන්න ලස්සන තියෙන පොඩ්ඩක්. දැන් ජීවිත අනුමක් ඉවරයි. ගොඩ ඊළඟට වෙන්නේ ගොඩක් කඩ නැහැ. කොහොමද ඉතින් පාට නිවර කරන්න කියලා හිතනවා. ඉතින් ගලවගමු. ඉතින් ගලවගත්ත නම් ලේසි. ඒක හයි කරන්න විතරයි තියෙන්නේ. මේ ගොඩක් video හොඳයි නම් අන්න like කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. එහෙනම් අදට හැමෝටම